තමන්ගේ එක ආසනයක්වත් දිනලා නැතුව මුළු එක්සත් ජාතික පක්ෂ ඉතිහාසෙටම මුළු සජබ ඉතිහාසෙටම එක මහනගර සභාවක් දිනලා නැහැ. මේ එක්කෙනෙක්වත් තමන්ගේ ආසනය දිනලා නැහැ ගරු සභාපතිතුමනි. කතා හරිද? ඒ නිසා අපි කියන්න කැමති ජය පරාජය ගැන පස්සේ කතා කරමු. ජය පරාජය පස්සේ කතා කරමු. අපිට කියන්න තියෙන මේකයි කරුණා කරලා මම ඒ කිව්වේ දැන් මේවා සම්පූර්ණ මේ ඩ්‍රාමානේ. දවස් 12ට කලින් තියෙන ඩ්‍රාමා. අපි ඩ්‍රාමා වලට කැමති. අපි ඩ්‍රාමා කරන්න කැමති. නමුත් මම කියන්න කැමති කරු කතානායකතුමනි කරුණා කරලා කවමදාක්වත් පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ මන්ත්‍රීවරයෙක්ගේ අවසරයකින් තොර වෙනත් මන්ත්‍රීවරයෙක් අතුරු ප්‍රශ්නයක් අසා නැත. මම අභියෝග කරනවා පුළුවන් නම් ලේකම් මණ්ඩලයට පෙන්වන්න කියලා. එහෙම තියනවාද කියලා. එහෙම තිබුණා වුණත් ඒක වැරදි. ඒක තිබුණා වුණත් වැරදි. ඒ නිසා කරුණා කරලා මේ 32 අනුව කරුණා කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ඔබතුමා මුජාබිර් මන්ත්‍රීතුමා ඔබතුමාත් කතා කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි මම මෙතන අර මන්ත්‍රීවරයෙක් මගේ නම කිව්වා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන අපි දන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි දැන් අර අපේ සභානායකතුමා කිව්වා සම්ප්‍රදාය ඇත්ත. මෙච්චර කාලයකට පාර්ලිමේන්තුවේ ඔබතුමා කියන එක හරි. පළවෙනි මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාගෙන් අහලා තමයි ඊළඟ මන්ත්‍රීවරයා අවසර ඇතුව අහන එක හරි. නමුත් මම මේ මතු කයික හරි ඔබතුමා කියන එක හරි. ඒක නෙමෙයි මම මතු කරන්නේ. මම මතු කරන්නේ ගරු කතානායකතුමා ඔබතුමා මෙතන උත්තර දීමේදී මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙනවායි කියලා කිව්වා මේ මන්ත්‍රීවරුගේ අවසරය ඕනේ කියලා. මම කියන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ඒක නෑ මන්ත්‍රීතුමා. කතානායකතුමා ඒක නෑ. ඒක එමනම් අලුතෙන් එකතු කරන්න. ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ඒක නෑ. ඒක නම් ඇතුළත් කරන්න. ඔබතුමාට මෙහෙමනේ සභානායකතුමා එතන ඉඳන් මොනාරි කිව්ව ගමන් ඔබතුමා ඔළුව වඩනවා. ඔව් කියලා. එහෙම කරන්න එපා. ඔබතුමා අහන්න ලේකම් මණ්ඩලේ මේ සභානායකයට ඕන විදියට පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. ඔබතුමා කතානායකවරයා හැටියට ඔබතුමාට මොකක් හරි තේරෙන්නේ නැත්නම් ලේකම් මණ්ඩලෙන් අහන්න. හරි මන්ත්‍රීතුමා මේ සම්බන්ධය මගේ තීරණය මම පසුව ලබා දෙනවා. හෙට දින ලබා දෙනවා. එතෙක් ගරු සභානායකතුමා මම ඔබතුමාට කියන්න කැමතියි මේ ප්‍රශ්නේ ඔබතුමාට රූලින් එකක් දෙන්න තරම්වත් දෙයක් නැහැ. මේක ඉතා පැහැදිලිව 33 එක යටතේ තිබෙනවා. එම අතුරු ප්‍රශ්න මගින් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාවක් අසනු ලැබිය හැකිය. එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර. ඒ නිසා ගරු කතානායකතුමා මේකේ තියෙන්නේ මොකක්ද? මේකෙත් අහන ප්‍රශ්නේ අහන මන්ත්‍රීතුමාටවත් බෑ ප්‍රශ්නයට පිටින් ප්‍රශ්න අහන්න කියලා. එතකොට